මට ඒ වගේම පුතෙක් මුණ ගැහුණා. ඒ පුතා අනාගතයේ හොඳ රස්සාවක් අරගෙන විහෙර විහාර හදලා ජීවත් වෙන්න ලොකු ප්ලෑන් එකක් ඒ දරුවගේ අනාගත ඉලක්කයක් තියෙනවා. ඊට පස්සේ ඒ දරුවත් එක්ක මම කතා කරද්දි කිව්වා පුතේ ඔයාගේ අදහස හොඳයි හොඳට ඉගෙන ගන්න. හැබැයි ඔයා ගාව දැන් තියෙනවා නම් රුපියල් 500ක්. ඔයා ඒ රුපියල් 500න් පිනක් කළොත් එහෙම ඔයා පොඩි ළමයෙක් විදිහට ඔයාගේ අතේ තියෙන සම්පූර්ණ මුදලම තමයි පින වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. හැබැයි ඔයා යම් දවසක ලක්ෂ ගණනින් හම්බ කරනකොට ලක්ෂ ගණනින් ඔබට ආදායම් ලැබෙනකොට ඔබට ලක්ෂ 10ක් ආදායම මාසෙට ලැබෙනකොට ඔබ ලක්ෂ 5ක් බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කළා කියන්නේ ඔබ ඔබගේ ධනයෙන් අඩක් ලාභයෙන් අඩක් තමයි බුද්ධ ශාසනයට දීලා තියෙන්නේ. නමුත් දැන් ඔයාගේ අතේ තියෙන ওই රුපියල් 500 ඔයා ශාසනික කටයුත්තකට පූජා කළා කියන ඔයාගේ සකල ධනයයි පූජා කළා. ඇත්තටම ලක්ෂ ගාණක් පූජා කරන කෙනාට වඩා දැන් ඔබ ඔය රුපියල් 500න් පිනක් කරන එක ගත්තොත් සැබෑම දානපතියා බවට පත් වෙන්නේ. මසුරු මල දුරු කරලා සියල්ල පූජා කරපු කෙනෙක් බවට පත් වෙන්නේ ඔබ. ඒ නිසා අනාගතේ සල්ලි මිටි ගණන් හිතෙන් මවාගෙන දැන් තියෙන මේ පින්කම අතාරින්න එපා කියලා කිව්වා. එතකොට තමයි දරුවා ටික තේරුනේ. හරි. දැන් ඕක අපි මේ කරුණු සාකච්ඡා කරලා කියපු දෙයක් නේ. දැන් මා ඒක ගැන කල්පනාවෙන් එනකොට ලස්සන සූත්‍ර දේශනාවක් හම්බ වුණා. ඒ සූත්‍ර දේශනාවේ අතිශයින් මනරම් ලෙස ඇයි මේ පින්කම් කරන මිනිස්සු මරණින් මත්තේ සමහර මිනිස්සු නරක ලෝකවල යන්නේ කියන කතාවට උත්තරේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ වගේම සමහර පොඩි පිනක් කරපු මිනිස්සු ඔබ പ്രേතවත්තු විමානවත්තු පොත් වහන්සේගේ විමානවත්තු දෙවියන් අතර ඉපදිච්ච දෙවියෝ කරපු පින්කම් ගැන විස්තර තියෙන තැන්වලදී එක නෙල්ලි ගෙඩියක් පූජා කරලා එක තියඹරා ගෙඩියක් පූජා කරලා එක කැඳ කෝප්පයක් පූජා කරලා ඊළඟට එක දන් හැන්දක් පූජා කරලා එහෙම නැත්නම් මාවතේ දැකලා සතුටු වෙලා හිත පහදවගෙන එහෙම නැත්නම් මට්ට කුණ්ඩලී වාගේ කුමාරයෝ බුදුරැස් මාලාව මොහොතක් දැකලා ඉතින් ඒවට සල්ලි වේදම් කළා නෑනේ බුදුරැස් මාලාව දැකලා සාදු කියන සල්ලි වේදම් කළාද? එතකොට ඒ වාගේ පුංචි ක්‍රියාවකින් කෙනෙක් කොහොමද දෙවියන් අතර ඉපදුනේ කියලා කියන එකටත් මේ ලක්ෂ ගණන් කෝටි ගණන් වේදම් කරන සමහර මිනිස්සු මරණින් මත්තේ නරක ලෝකෙකට යන්නේ ඇයි කියන එකත් විස්තර වෙන සූත්‍ර දේශනාවක් හම්බ වුණා. දැන් බලන්න ওই പ്രേතවත්තු කතාවලම තියෙනවා. දැන් මේ එක උපාසකම්ම කෙනෙක් ආරාමයක් හදලා. ඊට පස්සේ ඒ ආරාමය හදලා ඒ උපාසකම්ම ඒ ආරාමයට ආපු ආන්දරෝ හරිම මේ ඉරිසියා සාගත හාමුදුර නමක් ආවේ වෙනත් හාමුදුරුවෝ නින්දා අපහාස කළා පළවා හරින. ඒ වගේම ආරාමයට තව හාමුදුර නමක් ආවොත් ඉන්න දෙන්නේ නැහැ ඒ ආරාමයේ අල්ලගනී කියලා. ඒකට ඒ හාමුදුර අර ආරාමේ පූජා කරපු හාමුදුරන්ගේ මේ උපාසකම්මගේ ඔළුවට එක එක ඒවා දානවා. අර හාමුදුරුවන්ගේ වැරදි. උන්දේ තකට තකේ භූමිට තියෙනවා ඇත්තද හාමුදුරනේ බලන්නකො මේ උන්නාන්සෙලා කියලා අර හොඳ හාමුදුරුවන්ට දොස් කියනවා අරයාගේ කතා අහලා. මේ පස්සේ කාලෙක යම්කිසි වසංගතයකින් හෝ යම් කාරණාවකින් හාමුදුරුවෝ තපවත් වුණා. අර උපාසකම්මත් මැරුණා. බුද්ධ දේශනාවේ තියෙනවා පින්කම් අතර ආරාම පූජාව විහෙරක් විහාරයක් හදලා නැත්නම් පන්සලක් ඊළඟට ආරාමයක් භූමි පූජාවක් කළොත් ඒක බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවට වැඩිය මහත්ඵලයි මානිසංසයි කියලා. බුදුරජාණන් වහන්සේට දන් හැන්දක් පූජා කරනවට වඩා මහත්ඵල මානිසංස බවක් එනවා කියනවා ආරාමයක් පූජා කළොත්. ඉතින් අරුන් දැන් මැරිලා ඒ ආරාමෙම අසූචි වලේ ඉපදුනා කක්කවලේ. මුගලන් මහරහතන් වහන්සේ දැකලා ඇහුවා මොකද උනේ කියලා. ඉතින් අර ප්‍රීතිය කියනවා මම මේ අපේ ආරාමේ පූජා කරපු උන්වහන්සේත් එක්ක එකතු වෙලා සංඝයාට ගැරෙව්වා දොස් කිව්වා. දැන් අසූචි වලක ඉන්නවා මිනිස්සු දාන ජරාව මගේ කටට වැටෙනවා කියලා. ඔහේ උසි ගන්නපු උන්වහන්සේ කෝ කිව්වා. මම ඉන්නේ එයාත් ප්‍රේතෙක් වෙලා මේ අසූචි වලේ ඉන්නවා මං ඒකගේ කරපිට කිව්වා ඉන්නේ.
මිනිස්සු දාන අසුචි මම කනවා මම දාන අසුචි ඒක කනවා කියලා.